කැලේක ජීවත් වුණු හාවෙක්ට ආසාවක් ආවා ඉබිහාමිත් එක්ක තරඟයක් තියන්න. ඔන්න ඉතින් මේ තරඟය කරමු කියලා හාවා ඉබිහාමිත් එක්ක කතා වුණා. ඉබිහාමිත් මේ තරඟයට කැමති වුණා. කැලේ ඉන්න සත්තු ඔක්කොමත් එකතු කරගෙන මේ තරඟය පටන් ගත්තා. ඉබිහාමි මුලින්ම තරඟය ආරම්භ කළා. ඊට පස්සේ හාවත් තරඟය ආරම්භ කරලා ඉබිහාමිව පහු කරගෙන වේගෙන් ගිහින් ඉබිහාමි එනකන් චුට්ටක් නිදා ගන්න ඕනි කියලා හිතුවා. හාවට හොඳටම නිින්ද ගියා. ඉබිහාමි හෙමින් හාමිව පසු කරගෙන ගිහින් තරඟය දිනුවා.